අර නිල් පාට පුට්ටිය අදලා අර බෝඩ් එක Navyak Sapurna, Lukki Saha, Upapara, Chester, Hotspur, Samu, Dia, Anatol, Sri Lanka Police, People Kali, Agari, Ulu Baby, Power, දීප්තිමත් දිනයකට සුභාශිර්ෂණය ප්‍රාර්ථනා කරමින් අද දින පීතෘ आज දවසේ ඉස්සෙල්ලා මට පැවිදිලා තියෙන ඔබතුමාලා ආදරෙන් ගෞරව පිළිගන්නට විශේෂයෙන්ම උතුරු බලාගාර දේශීය පොලිස්පතිතුමා අපිත් එක්ක පොලිස් නිලධාරීන් කරන සියලු කටයුතු වෙනුවෙන් මුල්තැන දීලා කටයුතු කරන ප්‍රධාන පිළිම නියමුවානන් ඒ නිසා පළමු කොට එතුමාලාට තාමත්ම ගෞරවයෙන් ආදරෙන් පිළිගන්නවා පේදිරිදුව පොලිස් ස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද අපේ මෙස් එක විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම සම්බන්ධව ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් නියෝජ්‍ය පොලිස්පතිතුමා යාපනයේ දිසාවබාර මාර්ගපතිතුමාවත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා මේ අවස්ථාව වෙනුවෙන්. ඒ වගේමයි අපිත් එක්ක අද මේ ස්ථානයේ සම්බන්ධලා ඉන්න සහකාර පොලිස් අධිකාරී ගායන මහත්මයා, ඒ වගේම ගණකාධිකාරී මහත්මයා ඇතුළු සහභාගී වෙලා තියෙන ආරාධිත උතුම් සියලු දෙනාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම කාන්තසන්තර කොට්ටාසේ සියලුම ස්ථානාධිපතිවරු, පරීක්ෂණ ශ්‍රේණි නිලධාරීන් ඇතුළු සහභාගී වෙලා තියෙන සියලු තරාතරම් නිලධාරීන් ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් මේ අවස්ථාවට සහභාගී වීම සම්බන්ධව පිළිගනු ලබනවා. ඒ වගේම මාධ්‍යවේදී හිතවතුන් ඇතුළු සියලු දෙනාම නැවත වරක් පිළිගන්නවා. විශේෂයෙන්ම අද දවසේ අපි මේ ආරම්භුනේ ගරු පොලිස්පතිතුමාගේ උදාරතර සංකල්පයක් තමයි සියලුම පොලිස් නිලධාරීන්ව ඉහළ සුබසාධක කටයුත්තකින් යුතුව ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සපුරා දීලා කටයුතු කිරීම. ඒ නිසා මේ මූලිකත්වයේ උතුරු පළාත කියන්නේ අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා ධනපාලස සර්ගේ අදහස තමයි මේ සියලු නිලධාරීන්ට අවශ්‍ය මූලික පහසුකම් ඉතා ඉක්මනට ලබා දීම. ඒ නිසා ඒ වෙනුවෙන් මේ කොට්ටාසෙට මම ආපු දවසේ ඉඳලා අපි ප්‍රධානම කාරණේ තමයි අවශ්‍ය කටයුතු ඉතා ඉක්මනින් සිදු කරලා ඉදිරියට නිලධාරීන්ට අවශ්‍ය සුබසාධක කටයුතු සිදු කරන්න කියලා. ඒ වගේම නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ කැමරා මෙතන උපදෙස් තමයි ඔබ සියලු දෙනාට අවශ්‍ය වෙන මූලික පහසුකම් ටික ඉතා ඉක්මනින් සලසන්න කියලා. ඒ නිසා අපි කොට්ටාසයක් විදියට අපේ කොට්ටාසය තුළ මෙස් එහෙම නැත්නම් භෝජනාගාර ඉදිකිරීම ආරම්භ කරා. මේ අද විවෘත කරන පළවෙනි භෝජනාගාරය වුණාට මේකත් සමග වැල්වන්තුරේ පොලිස් ස්ථානය, ඒ වගේම අච්චුවේලි පොලිස් ස්ථානය, ඒ වගේම පලාලි පොලිස් ස්ථානය ඇතුළු පොලිස් ස්ථාන වල මේ වෙනකොට නව මෙස් භෝජනාගාර ඉදි කරලා අවසන් වෙලා තියෙන මම දන්නේ මේ ඉදිරි මාසය තුල මේ සියලු දේවල් විවෘත කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේමයි යෝජිතව තියෙන කංගසන්තුරේ පොලිස් ස්ථාන නව භෝජනාගාරයක්. ඒ මම හිතන්නේ අද දවසේ ඒක දෙන්නට ඕපන් වෙනවා. ඊට පස්සේ ඒකේ මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් එතකොට අලුත්ම භෝජනාගාර 5ක් අපිට ඉදි කරන්න හැකියාව ලැබිලා තියෙනවා මේ අවුරුද්ද ඇතුළත. ඒ වගේමයි ප්‍රතිසංස්කරණය කිරීම විශාල
විශාල ප්‍රමාණයක් අපි සිදු කරනවා මේ වසර පුරාවට වළඳඩියක් රාශියක්. ඒ වගේම ඒ සියලු භෝජනාගාරවල සහ නිලධාරීන්ට අවශ්‍ය වන මූලික පහසුකම් වලට අවශ්‍ය වන උපකරණ අපි සලසා දී කටයුතු කරනවා. ඒ අනුව ඒවට අවශ්‍ය ගෘහ භාණ්ඩ, ඒ වගේම ශීතකරණ, අධිශීතකරණ ඇතුළු වායු සමීකරණ ඇතුළු සියලු දේවල් සපුරන්නට උත්සාහ කරනවා. මම හිතන්නේ අද දවසේ මේ තියෙන්නේ එන් කොටසක් ප්‍රදානය කිරීමක් තමයි අද අපි සංකේතාත්මකව සිදු කරන්නේ. ඒ නිසා මේ සියලු කටයුතු වලට නියමාවන් විදිහට කටයුතු කරන්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා නිතරම නියෝජ්‍ය පොලිස්පතිතුමා සහ පොලිස්පතිතුමා මම හිතන්නේ පොලිස්පතිතුමාගේ අදහස් වලට සමගාමීව මේ දෙපළ විසින් අපිට ලබා දෙන උපදෙස් අනුව තමයි මේ සියලු කටයුතු සිදු කරන්නේ. ඒ නිසා අද දවසේ ඔබට මේ ස්ථානයේදී අපි සිදු කරන ලබන මේ කාර්යය ආරම්භ වෙන්නේ නිලධාරීගේ රාජකාරී කටයුතු වලට පහසු කරන්න අවශ්‍ය වෙන ඔබගේ නිවාසික ස්ථාන ඇතුළු මූලික සුබසාධක කටයුතු වලට අවශ්‍ය කරන පහසුකම් සැපයීම. ඒ නිසා මම හිතනවා මම අද සතුටු වෙනවා මම තාමත් කෙටි කාලයක් තුළ මූලස්ථාන පොලිස් පරීක්ෂක අපේ ප්‍රියන්ත මහත්මයා මේකට සම්බන්ධ වෙලා මේ මෙස් එකට ලබා දුන් මුදල ඉක්මවා යමින් ඒ මුදලට සීමා නොවි ඊට වැඩිය ලොකු වටිනාකමක් මේ ස්ථානයේදී අද ගොනු කරලා තියෙනවා. ඒක දිහා තරක් තීරසමා පොදිලෙත් පිටක් 24ක් තීරසිකෝප 24ක් අනිස්ථානාධිපතිතුමන්ට හිමි බාණ්ඩ කරන නිලධාරී මහත්මයෙකුට ඒ අවස්ථාව අවශ්‍ය කරන බඩු පුද්ගලයා රාජ්‍යයේ පොලිස් ස්ථානයේ ආරාධනය පොදිලෙත් පිටක් 24ක් තීරසිකෝප ස්ථානාධිපතිතුමා හෝ නියෝජනය කරන පොලිස් ස්ථානයේ නියෝජනය කරන එසේනම් බෙහෙවින්ම ස්තුතියි උතුරු